ගැන චේද ඉතින් මේ තමයි ලැක්්චේනියගේ ඩයිරි කරන පලවෙනි වීඩිය ඇතන මම කරන්න මේ මගේ මාව රවට්ට ගැනීමත්තා මගේ මොලේ රවට්ට ගැනීමතා මම මේ වීඩියෝ සිසිෙන් ඇතරම කරන්න හරද මේකේ ඕලන්ට ඉහමද කරන්න නැත්තම් කාලගන්න එපා දෙන්න අයින් කල්ලා මේක ස්කිප් කල්ලා හරි මොක්කර කරලා මේ කත් කළ දාලා යන්න ඉරි මම මම ඇතර මේක මං කරන්න මං ඒක ඕලට මොහරි ගාන දැත්තිනවන වට වෙලා වැඩී නම් මොක්කරි වැඩක් නැත්තම් මේ බලන්න නැතම් බලන්න වරකිසිම දෙමන්න නැත්තම් මේ බලන්න මේක ඇතර මං කරන්න මම වීඩියෝ සිරිස්සේ මම කරන්නේ මගේ මම වීඩියෝ සිරිස්සක හැම සතියම සෞදා මම රෙකොඩ් කරන්න ඉදලා සෞන්ද සම මම පබ්ලිස් කරන්නේ මම එහෙම කරන්න හේතු කීවයක් තියෙන මගේ මම මේ කරන්නේ මොඩලවට ගැනීමක් කිය මම මේකින් ඇත්තරම කරන්න හදන්නේ මට තේරුණා මම අලුත්යක් හොයන්න ටික කම්මැලි වෙලා තියෙනවා කියලා ඉස්සරට වැඩිය ස්කෝලින් අවුට්ුණාට පස්සේ වැඩත් එක්ක මට අලුත්යක් ට්‍රයි කරන්න කියන පොඩ්ඩක් මට මගේ ඇල්ලා තියෙනවා සහ මගේ එළිය ජීවිතත් එක්ක මම පොඩක් ඈත්ලා තියෙනවා මම කරන වැඩත් එක්ක මම වීඩියෝ එඩිටින් මගේ මේක මම මොඩිරවට කරනවා කියලා ඒ කොහොමද කිව්වොත් මම සතියක අනිවාර්යෙන් ඒ සතියේ වෙච්ච දේවල් ගැන මේ වගේ වීඩියෝක් කරනවා එතකොට මම ඒ සතිය ඇතුළත මොකක් හරි කරන්න හදනවා අලුතෙන් දෙයක් කරන්න හදනවා මේ වීඩියෝ එක දාන්න එතකොට මට ඒකෙන් අලුත් දෙයක් ලැබෙනවා එතකොට තව මම කියනවා දෙයක් ඉගෙන ගන්නවා තව එතකොට මට අලුත් දැනුම ලැබෙනවා හරිද මම කරන්නේ වීඩියෝ කරන්න එතකොට මගේ මොලේ මටිස්සම වැඩ කරනවා හරි මට වීඩියෝ දාන්න ඕනේ වීඩියෝ දාන්න අලුත් දෙයක් කරන්න මොකක් මාරි අලුත් දෙයක් මම try කරන්න ඕනේ මේ සතිය ඇතුළත අන්න ඒ කරන්න තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ මම හැමදාම ඉඳලා රෑ මේ මම මේ රෙකෝඩ් කරන රෑ හරිද ඔයගොල්ලන්ට මේක කරලා බලන්න පුළුවන් හරියට දැන් මම කරලා හරි ගියොත් මම මේ වීඩියෝ සීරීස් එක මැදදී ඔයගොල්ලන්ට කියන්නේ කරන්න කියලා මම මේක ටෙස්ට් කරන්න තමයි මම මේක කරන්නේ සහ අනිත් එක තමයි මට ඕනේ කැමරාවක් ඉස්සරහා හරි කවුරුහරි කට්ටියක් ඉස්සරහා ෆ්‍රී ප්‍රසන්ට් කරන්න ඒ කියන්නේ කිසිම ස්ක්‍රිප්ට් එකක් බලන්න මම ඇත්තම ස්ක්‍රිප්ට් ලියන්න කියවන්න හරි කම්මැලි මම ඕනේ ෆ්‍රී කතා කරන්න මට ෆ්‍රී කතා කරගන්න වචන හිර වෙන්නේ නැතුව කතා කරන්න සහ වචන හරි වචනේ දෙන්න හැමදේම පොප් කරගන්න අරව දාන්න බෑනේ හරි වචන විතරක් එළිය දෙන්න ඒ ප්‍රසන්ට් කරනදී හදාගන්න ඕනේ මට ඉතින් ඒකට තේරෙනවා මම මේ වීඩියෝ සීරීස් එක නිසා කැමරාවට තියෙන බය නැති කරගෙන තමයි මොකද මේ 27 වර්ෂය අපිට කැමරා වලට බය වෙලා ජීවත් වෙන්න බෑ ඉස්සරහට අපි ඒක හදාගන්න ඕනේ තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ ඉතින් ඔයාලන්ට මේකෙන් මොනවද වැදගත් සමහර දවස්වල වැදගත් දේවල් කියයි නැති වෙයි මේ සමහර දවස් සති වලට වෙයි එහෙම නැති මම දන්නේ ඔයාලා කැමති නම් මේක බලන්න මම කියන්නේ ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කැමති නම් බලන්න මම මේ සතියේ මම මේ වීඩියෝ එක කියන්නේ මම මේ සතියේ කරපු දේවල් මම මේ සතියේ මොනවද කරේ කොයිද ගියේ මොනවද දේවල් ඉගෙන ගත්තේ මොනවද දේවල් ගත්තේ ඒ මේ ටික තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ ඉතින් ඔයාලට මේකෙන් ගන්න දේ තියෙනවා නම් මේ වීඩියෝ බලන්න එහෙම නැත්නම් දෙන්න වීඩියෝ කට් කරලා යන්න පුළුවන් එහෙනම් අපි මේ වීඩියෝ එක දැන් පටන් ගමු ඉතින් මේ සතියේ පළවෙනි දවසේ මම මොකද විශේෂයක් උන්නේ හැබැයි මම දෙවිනි දවසේ අංකරුවාද මං ගියා මගේ යාළුවා සහ මගේ GF එක මම බුක් ෆෙයාර් එකට ගියා ඉතින් බුක් ෆෙයාර් එකේ සෑහෙන මේ අමුතු පොත් තිබ්බා ඉතින් ඔයාලා ඉන්න තියෙන සෝෂල් මීඩියා වල සෑහෙන කතා බහලක් වෙච්ච පොත් තිබ්බා ඇත්තටම මේ ඒක ගැන කිව්වොත් ඉතින් ඒකේ රසින්ද වෙනස් රසින්ද වෙනස් හැබැයි රසින්ද වෙනස් කියලා කිසිම හරයක් නැති කිසිම තමන්ගේ රසවින්දනය සඳහා පමණ පොත් කියවන මිනිස්සු දැන් රැල්ලට බිහිවලා තියෙනවා ඒක අනේ මන්ද ඒක ඇයි කියලා මම පොත් කියවන්නේ පොඩි කාලේ නම් මොකද මම හරියට පොත් කියවන්නේ කියන්නේ මම අර දුක බර පොත් එහෙම කියවන්නේ හැබැයි මම කියන පොත් ගොඩක්ම මට මොනවද දෙයක් මගේ ජීවිතේට ලැබෙන නම් විතරයි මම මේ පොත් ඉස්සරහට කියවන්නේ ඒ මම ගොඩක්ම මම කියවන්නේ මගේ ලොජිකල් බුද්ධිය වැඩි වෙන පොත් ඒ කියන්නේ අර නිකන් මේ නීති ගැන ඒවනේ මම කියන්නේ කතාවක් හැබැයි ඒකෙන් මගේ තර්කන බුද්ධියට යම් කිසි බලපෑමක් කෙල්ලෙන්න දෙන්න කියන්නේ මම ගොඩක් මම ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් මම ඒ පොඩ්ඩේ කියවනවා අනිවාර්යෙන්ම ඒ වගේ මොකද මට එන්ටර්ටේන්මන්ට් එක වගේම ඒකේ තියෙනවා
කොහොමද මිනිහෙක් නිරීක්ෂණය කරන්නේ? එතකොට මේ එක්කෙන් නිරීක්ෂණය කොහොමද නිගමනයක් තියෙන්නේ? නිගමනය හරියන්නේ කොහොමද? ඒවා පරීක්ෂා කරලා කොහොමද මිනිහෙක් ගැන කියන්නේ වගේ දේවල් අපිට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. යම්කිසි තර්කණයක් බුද්ධියක් ලැබෙනවා. සහ මම තව පුරා භවය ගැන ඒ වගේ පොත් සෙට් එකක් ගත්තා. ඒ ටිකත් මම කියන ඔය මම ගොඩක් පස්සේ බෞද්ධ ධර්මයේ දින කර්ම යාන්ත්‍රණය සහ පුනර්භවය ගැන පොඩ්ඩක් හොයන්න. පොත ඒක මාර ඉන්ට්‍රස්ටිං දේවල් මම ඉස්සෙල්ලාම කිව්වා. මම මතකයි මම පොඩි කාලේ අපේ අම්මා ළඟ තිබ්බ මේ මහරහතුන් වැඩිමගුස මම කිව්වෙම නෑ මම ඒ කාලේ ඒවා දන්නවා ඉතින් පොඩි කාලේ ඉතින් හැබැයි මම පස්සේ කාලේ මම කියවම ගත්ත මහරහතුන් වැඩිමගුස මේක මට තේරුම් දෙයක් තමයි අට දෙයක් බුදුහාමුදුරු කියලා දෙනවා සහ අපිට භාවනාවේ සෑහෙන ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා මම අර ඒ වගේ සයිට් එකේ මම ගොඩක් ආසයි පොත් කියවන ඒ වගේ පොත්. ඉතින් මේ දැන් කාලේ කට්ටිය ඇත්තටම මම නේද රැල්ලට පොත් කියවන්නේ ඒ කුමාර පොත් දින පොත් කියන එන්ටර්ටේන්මන්ට් එක ඕනේ. ඇත්ත එන්ටර්ටේන්මන්ට් එකක් ඕනේ. හැබැයි එන්ටර්ටේන්මන්ට් එක විතර පොත් කියවන්න එපා මම. පොත් වලින් සෑහෙන දේවල් ගන්න පුළුවන්. ඔයා නොදන්න දැනුම ඕන තරම් ගන්න. හැබැයි කුමාර පොත් කියවන්න එපා. ඒවල එකක් දෙයක් කියනවා. හැබැයි ඊට වඩා ජීවිතේ යම් කිසි දෙයක් දෙන පොත් කියනවා නම් බලන්න. ඉතින් මම මේ පරම උත්සාහය කරලා පොඩ්ඩක් සල්විත් නැහැ. ඉතින් මම ගත්තේ පොත් එකයි භීෂණයක් සහ ඔබෙන් සමුගන්නේ පොත් එක. මම මේ පොත් දෙක ගන්න ඕනෙලා තිබ්බ. මම ඒ පොත් දෙකෙන් භීෂණයක් මම කියවලා තියෙනවා. මම ඒක ගත්තා මට කතා ටික මතක තියෙනවා. මම ඔබෙන් සමුගන්න ගත්තා. ඒක මම කියවලා නැහැ. සහ මම ගත්තා පොඩි කැන්වස් එකක් ගත්තා. චිත්‍ර අදින. මොකද මම ජීවිතේ චිත්‍ර අදින මිනිස්සුෙකුත් නෙමෙයි, චිත්‍ර ඇඳලා දින මිනිස්සුෙකුත් නෙමෙයි. හැබැයි මට මොනවා ඉගෙන ගන්න කොහොමද චිත්‍රයක් අදින්නේ කියලා. මොකද මේ මම ඉස්කෝලේ ගිහේ මම සංගීතය ගිහුවට මම සිංග කියන දන්නේ නැති මිනිස්සෙක්. මට සිංග කියන්න බෑ. මම කරේ ඉන්ස්ට්‍රුමන්ට් විතරයි. බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට් ඒකට මම බෑන්ඩ් එකේ බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරා. ට්‍රම්පට් එක, සැක්සෆෝන්, ට්‍රොම්බෝන් අන්තිමේදී මම ඉස්කෝලේ හොට්ටරකට මම බෑන්ඩ් එකේ ලීඩ් විදියට තමයි මම අයින් වුණේ බෑන්ඩ් එකේ. සහ මම මගේ වයලින්, ගිටාර්, කීබෝඩ් වගේ දේවල් ගහම ලොකු බරතරක මට ගහන්න බෑ. ප්‍රොෆෙෂනල් විදියටම ගහන්න බෑ. මම ප්‍රොෆෙෂනල් විදිහටම අධ්‍යයනය කරේ වයලින්. වයලින් එකේ මම ප්‍රොෆෙෂනල් මට්ටමට ගිහිල්ලා දැන් මම ප්ලේ කරන තියෙන මට ගහන්න බෑ. ඒකත් මම චිත්‍ර පැත්තට මේ ලොකු අවධානයක් දුන්නේ නැහැ. ඉතින් මට චිත්‍රයක් කරගන්න බෑ. ඉතින් මට හිතුණා චිත්‍ර කදින් ඉගෙන ගන්න. චිත්‍ර කදින්න බෑ කියලා හැමදාම බෑ කියලා ඉන්න බෑ. මම චිත්‍ර කදින්න පුරුදු වෙනවා. ඉතින් මට ඒක පුරුදු වෙන්න ඕනද මම ගත්ත කැන්වස් එක. අර පොඩි ආසාවක් තිබ්බා අරගෙන ඇඳලා බලන්න. කොහොමද දන්නේ? මේ සතියේ මම හිතන්නේ මේගොල්ලෝ මේ චිත්‍ර කදින්න ස්කෙච් එකක් හදිලා දාගන්න පුළුවන් වෙයි මම හිතනවා ඒක. ඉතින් ඊළඟ දවස් ටිකේ ලොකු දෙයක් වුණේ නැහැ. සාමාන්‍යයෙන් මම රැයට තමයි වැඩ කරන්නේ. දවල් කොට හරියම වැඩ කරන්න මේ කොච්චරකට වැඩ වෙන්නේ හැබැයි රැයට වැඩ කරලත් බෑ. මොකද අපිට හරියම රැයට ඉන්න ඕනේ ඉන්න බෑ. රැය නිදිමරන්න බෑ. හැබැයි වැඩ කරන්න පුළුවන් උත්තරයට එහෙම. මොකද මට රැය පොඩ්ඩක් නිදිමාරලා වැඩි වෙලා පොඩි කිස් එකක් කවයිනට. ඉතින් දැන් පස්සේ මම දවල් මම ෂෙඩියුල් එකක් හදාගෙන වැඩ කරන එකට 100% සාර්ථක නැහැ. හරි. මම රැයට අයෝනෙක මට තේරෙන්න මම මේ ක්‍රියේටිව් සයිඩ් එක ගොඩක් වැඩ කරන කට්ටිය රැය වැඩ කරන්නේ. ඒකේ අපිට කියන්නත් බෑ. රැයට තමයි ගොඩක් අයිඩියාස් එන්නේ කරන්න වැඩ. එහෙම ඒවා හිතට එන්නේ රැයට. දවල් උත්තරත් ඒක වෙන්නේ. රැයට වැඩ කරන්නේ මම පොඩ්ඩක් අඩු කරලා මම අවල් වැඩ කරන්න ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ඉඳලාට අපි මගේ යාළුවෝ සෙට් එකත් එක්ක මම යනවා බීච් එකට හරි කොහෙද තැනකට යනවා. මොකද මම වැඩ කරන්නේ ගෙදර. ගෙදර මම හාමුදුරුවෝ බිත්ති හතර තුල තමයි මම වැඩ කරන්නේ. පැය 24න් වැඩි කාලයක් ඉන්නේ මේ ස්ක්‍රීන් එක. ඒකින්ද මම තීරණය කරා හැමදාම ඉඳලාට කොහේ හරි යනවා කියන. මොකද ඒක මගේ ඔළුවට හොඳයි. මට පිට ගැන දැනගන්න හොඳයි. ඉතින් ඒකින්ද මම හැමදාම ගෙදරට යාළුවෝ ටික අපි හිතට යනවා. ගෙදර යනකොට පස්සේ අපි කොහේ හරි හවස යනවා. මේ සතිය මම අතෙන් දෙයක් ඉගෙන ගත්තේ මම අතෙන් දේවල් ඉගෙන ගන්න ගත්තා. ඒ තමයි එකක් චිත්‍ර දින්න එකක් චිත්‍ර අදින්න පටන් ගත්තා. දෙවෙනි එක මම අලුත් පොත් දෙයක් ගත්තා. මම මේ දෙක කියවන ගත්තා සහ මම කලින් පොත් එකක් තිබ්බා පුනර්භවයේ සහ මම නියම ඒකට අතසී ක්ලාස් පොතක් කියන්නේ. ඉතින් අතසී ක්ලාස් පොතක් මම ඒ පොත් ටික කියවන්න ගත්තා. සහ මම මට ආයේ මගේ මියුසික් ඒ ස්කිල් එක උට ගන්න ඕනේ හින්දා මම පොඩ්ඩක් ගිටාර් එක ප්ලේ කරන්න ගත්තා. ඉතින් ඒ ටික තමයි මේ සතියේ මම ළඟ කරගත්තු දේවල්. මේ වීඩියෝ මේ අන්තිම වෙනකම් බලනවනම් මම දන්නේ නැහැ ඔයගොල්ලෝ බැලුවේ කියලා. ඔයාලා මොනවා හරි දැන් මේක ඉගෙන ගත්තා නම් ඔන්ලයින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා
බැලුවත් නැරත් මම වීඩියෝ සීරීස් එක දාන මොකද මට ඕනේ මාව ඉම්ප්‍රූව් කරගන්න මාත් එක්ක මොකටද ඉම්ප්‍රූව් වෙන්න ඕන වීඩියෝස් බලන්න පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා ඒක මම බල කරන්නේ මම මොකද කියන්නේ ඔයාලන්ට ඒක කියන්නේ මම නිකන් කියන්නේ ඔයාලා කැමති නම් කරන්න නැත්තම් නිකන් ඉන්න එහෙනම් අද මේ වීඩියෝ ඉවරයි එහෙනම් ඊළඟ ස්ටෙන් හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක්